लाइट आवे ना था मापना लाइट आवा आज्ञा अड्डी वालंटे में මොකටද උඹ ඔය බිම උබෙන් යන්න ඕන සෝෂල් මීඩියා පැත්ත. මගේ ෆෑන්ස්ලාට කතා කරමු. තානන උනන සෙල්ෆිය. ලස්සන ඡායාරූපය. ගන්න නැතත් සෝෂල් මීඩියා එකේ ඉන්න ඕන. ඒක අපිට තියෙන එකම අතල් එක. ඔයාලටත් මම පෙන්නන්නම් මගේ ලස්සනින් මේ රහස. ජස්න ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් නැහැ. ಇಲ್ಲ ಟೆಸ್ಟ್ ಗ್ರೌಂಡ್ ಇಲ್ಲ ತಾನೆ सेंट पैट्रिक स्कूल ग्राउंड විතරක් තියෙනවා सेंट पैट्रिक ටෙස්ට් මැච්. වල්ලලියෙක් දුවපල්ලා. අහන්න එන වල්ලලිය එතනම නතර වෙනවා. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස් සහ බිල්ෆි. ඒක කිව්ව හැටියේ අර හානි කරන්න එන අලිය එතනම නතර වෙනවා. දැක්කද මගේ වැඩ දැක්කද මගේ වැඩ ටෙස්ට් මැච් and also with floodlit මේ ඒ කියන්නේ මේ ආර් ප්‍රේමදාසක වගේ නැද්ද නෑ නේද කියලා නෑ ආර් ප්‍රේමදාස විදමයි මේ දෙන්න සොෆ්ට් බෝලන් දෙකම මේගොල්ලෝ ප්ලේ කරනවා. පරිසගේ ආණ්ඩුව මේක හදලා දෙන්න ඕන කියලා ඉන්නේ. මේ මගේ ඔළුවේ එකක් තිබුණා මේ දැන් ඩබල් එකක් තියෙනවානේ. ඔව් ඔව්. ඩබල්ෙන් උඩහා මෙහෙ එකක් දාන්න ඕනේ. අලු මට பொயில்லை බොරු කියන්නේ නැහැ. නමුත් ඒක මගේ ඔළුවේ තියෙනවා කියලා කියන්නේ. தம்புள்ள மாதிரி ஒன்று யாழ்ப்பாணத்துல போடணும்ன்ற ஒரு சிந்தனை இருக்கு அவருக்கு. அவர் பொய் சொல்லாம சொல்றாரு. அப்ப ஆனா මේගොල්ලෝගෙන් ආර් ප්‍රේමදාස ගැන දන්නවද කියන්නේ? ஆர் பிரேமதாசா சம்பந்தமா உங்களுக்கு தெரியுமா? அவர்ட்ட அப்பா சம்பந்தம். ක්‍රිකට් ස්ටේඩියම් නෝ? ක්‍රිකට් ස්ටේඩියම් in Colombo. කොළඹිල. ඒක ඔක්කොම අපේ තාත්තා හැදුවේ no government funds all private donations. ඒ වගේ එකක් අපි බලමු. அப்படியே டொனேஷன் எடுத்து මොකද මට බොරු කියන්න බෑ. ඒක bankrupt country එකක් කියන්නේ ඒක. பங்குரோத் அடைஞ்ச நாடு தானே ஒரு சொல்ல இல்லாது. அப்ப தனியா හැබැයි government funds වලින් නෙවෙයි අපි බලමු private එකෙන් කරන්නේ. උගක් overseas funds ගන්න පුළුවන් ආධාර. අර සර් சொல்றாரு ඉන්ටර්නැෂනල් ඩෝනර්ස් කන්ෆරන්ස් වල මේ ග්‍රවුන්ඩ් එකේ කියලා කියන්න බෑ. they have to come and do feasibility study ඔක්කොම බලන්න ඕනේ. எல்லாம் டெஸ்ட் பண்ணி யாழ்ப்பாணத்துக்கு ஒரு கிரவுண்ட் ஒன்னு මේ හුලං මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. තේරෙනවද? ඒ වින්ඩ් එකත් එක්ක සෙල්ලම් අමාරු එක කරපේ. කෝකෝ ඔතනින් එක්කෙනෙක් බෝල් කරන්න බලන්න. Hey! ඊට වැඩිය හොඳයි. බම් මේ ඉන්නේ අබ්දුල් අයියා.
කොයිතින් අබ්දුල්ලා වගේ පේන්නේ නෑනේ. දැන් හරි. අබ්දුල්ලා අයියා එයාගේ වැදගත් වැඩකට ටවුම පැත්තේ ගිහිල්ලා එන්න යනවා. ඒ අතරේ අබ්දුල්ලා අයියට බල්ලෙක් හම්බ වෙනවා. කොහොම පොඩ්ඩක් ඉන්න. channel එකට අලුත් අය ඉන්නවා නම් අත උස්සන්න. හිතුවට වඩා ඉන්නවනේ. එහෙනම් දැන් ඔය subscribe button එක ඔබන්න. හරි. මු එසේ මෙසේ බල්ලෙක් නෙවෙයි. හොඳට තේරෙන බල්ලෙක්. අපි මුස්ලිම් බල්ල අල්ලන්න බෑ මේ බලන්න මගෙත් එක උරුතල් මේ උරුතල් අල්ලන්න හොඳ නෑනේ මුස්ලිම් අයියා අයියෝ පෙරකනියෝ අයියෝ සාමි මේ බලට විලුවක් අතේරන්නේ නෑනේ කොයිද ඉතින් ගස් කැපුවා මිසක් ගහ කර නගින්න ඉගෙන ගත්ත එකක් කිය අම්මට සිරි කොටය මේ තියෙන්නේ පනින්න ඕන මේකට ඒක බල්ලාවා නේද නිදි අතරේ ෂේප් එකේ මාරු වෙන්න ඕන. උෂ් ඒක ගුරුලා වැඩේ අබ්ලික් කරන්න යන්නේ. අයියෝ මන් දන්නේ අප්පා. උෂ් අයියෝ සුබෝදෑසනක් නිලධාරිනි හොඳයි රටේ නීතිය රකින්න කැප වෙන මේ වෙලාවේ අපේ අවංක රාජකාරිය මහජනතාව වගේ කරනවා හරියට කන්න බොන්නේවත් නැතුව පේනවනේ ඇඟවල් වල හැටි හොඳයි අද දවසේ රාජකාරිය තමයි මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රථවාහන පරීක්ෂා කිරීම තේරුණාද? මේ වැඩේ හොඳට ගොඩ දාන නිලධාරීන්ට ප්‍රමෝෂන් අනිවාර්යයි. හරි? දෙයි ප්‍රමෝෂන් මේන් කියලා. හැබැයිටම ප්‍රමෝෂන් දෙනවලු තෑ ඕයි තමුසල දෙන්න අහගෙන දින්නේ දෙයක් කියනකොට අහගෙන ඉන්නෙත් නෑ ඉන්නේ නම් ලෝස්ලා වගේ ඊට පස්සේ පාරට ගිහිල්ලා පිස්සු කෙනෙනවා මෙතන අන්තිමට මීඩියා කාර්යය සෝෂල් මීඩියායි ගහන්න පටන් ගත්තම මම එපැයි වගේ උත්තර දෙන්න ටැංග් ඉතින් රිලවුන්ට බුලත් දුන්න වගේ බලන් ඉන්නේ නැතුව යනවලා අනේ මට මුංගු කන්න නැත්තම් සත්‍ය කරන්න එපා බං අනේ මන් දන්නේ සාජන් මට නම් දැන් පොලිස්කමත් එපා වෙලා තියෙන්නේ කොයි කාලයක් වෙනකම් මෙහෙම ඉන්නද ඉතින් ඔයා බයෙන්ට පමල්ලි ඔන්න බලන්ටකෝ කිරි ගහට මොල් ගහින් යන්න වගේ අද වැඩේ කොට දාන ඒ කොහොමද මෙහෙමයි පැකට් එක දැම්මා බඩු ඇල්ලුවා 2-3ක් නෙල්ලුවා පොලිසියට කුදලන් ගියා අනේ මන් දන්නේ සාජන් ඕවා කරලා අපේ ආත්මුතු පරම්පරාවලටම යන පාත් වෙන වැඩ එහෙම කියන්න පමල්ලි අපි බොහොම වෘත්තීමේ විදියට තමයි මේක කරන්නේ අන්න පොඩි වෙනවා රෙඩිවියන් යම් පුතයන් දෙවුලේ දිලනා මොතමුතුමාල පලඳන්නා අතරවා සර් මොකද මේ අද මේ වාහන පරීක්ෂා කරනවනේ ආයෙමද ඒත් මං හිතුවා මේ කැලේරින් ගන්න PHI මහතුරුද කියලා මේ දවස්වල ඩෙන්ගුත් තියෙනවනේ හොඳයි සර් මේ උන්නයි මොනවද ඔය කරත්තේ තින්නේ
අපිට පරීක්ෂා කරන්න ඕන. අම්මෝ ගඳ. අවෝගේ මේ වෙලප්පු කරවල ටිකක් සර්. අපේ මලයා ඉන්නේ ඔය වැල්ලේ වාදිය කදම. ඉතින් මට දුන්නා අරන් යන්න කියලා. මේ කාලේ කරවලා තස්ප ගණන්නේ සර්. සර්ටත් ඕනනම් ඔකෙන් ටිකක් ගන්නට. මගේ ළඟ සල්ලි තියනවා කියලා එකක් කෑ. අයියේ අරක දාන්නද? දානවා ෂේප් එකේ දානවා. හරි අංකල් අපිට තේරෙනවා. නමුත් අපිට දෙවෙනි වතාවටත් රතේ පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඕම් පොඩ්ඩක් පැත්තකට වෙන්න. මේ තියෙනවා පැකට්. අනේ අම්මෝ මේ මොන අපරාධයක්ද සර්? ඕක මගේ නෙවෙයි. මම දැක්කා මෙන්න මේ සර් දානවා. පේන්නේ නැද්ද? මූණ දැක්කම කියන්න පුළුවන් මුස්පෙන්තු පාට. අනේ අංකල් මේ දැන්නම් ඔන්න අපිටත් මල පනිනවා. අනේ සර් මම මොකක් කරාටද? අයියෝ අතාරින්ට සර් අතාරින්ට. ඕවා මගේ නෙවෙයි. හරි දැන් තමුසේ කියන්නේ මේ පැකට් තමුසේ ගෙනාවේ නැහැ කියලාද? අනේ සර් මම මේ 4 පොයටම සිල් ගන්න මිනිහා. ඕවා දන්නේ නැහැ සර්. අනේ අංකල් මේ තමුසේ මට කියලා වැඩ වරද්ද ගන්නයි හදන්නේ. තමුසේ යවනවා 6 මාසයකට මහවුලු ගෙදරට. අනේ බුදු සර් මම කියන දේ ආන්ටකෝ. එක්ස්කියුස් මි සර්, මේ වෙහිකල් එක ලියාපදිංචි කරලා තියෙන පළාත බැලුවොත් නරකද? අනේ මේ තමුසේ නාගත්ත හරිය මදිද? මෙන්න මේ පැත්තකට වෙනවා. මගෙන් කන පලා ගන්න නැතුව. මම මුකුත් දන්නේ නැහැ සර්. මේ මහත්තයා තමයි ඔය පැකට් එක දැම්මේ. පොඩ්ඩක් ඉන්ටස් මම සර්ට බඩ්ඩක් පෙන්නන්ට. මම මේ කාලෙකට කලින් ඩ්‍රයිව් රෙකෝඩර් කැමරාවක් ගැහුවා. දැක්කද? මේ 100ක් දන්නවා වාහනවල කැමරාවක් තිබ්බම තියෙන පහසු. අතේ සල්ලිත් ඉතුරුයි පොලිසියෙන් ගුටි කන්න වෙන්නෙත් නැහැ. ඔබත් අදම ගන්න ඩ්‍රයිව් රෙකෝඩර්. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන් නිබකි. තමුසෙලා මාර අප්ග්‍රේඩ් නේ ඔයි. හරි යනවා. අයියෝ ඒකත් හබක්. ඒකනේ මල්ලි. වැඩේ ගැස්සුණානේ. තොපි දෙන්න. උංගාවා මාව තමයි. මාව අල්ලගන්න උඹලා මෝරල්ලා මදි පුතේ. නිලැඳුම් කුමටද මගේ? අර මිනිහත් මාව නෝන්ඩියට ගත්තා. මට මුං එක්ක වැඩ කරන්න බෑ. අයියෝ. දුෂ්කර පැත්තකට මාරුවක් හදාගෙන ගිහින් තනිවෙන්න ඉඩ දෙන්න මගේ ලොවේ. ඇයි පුෂ්පරාජ මාමි පරක්කු? මගදී පොලොසියෙන් ඇල්ලුවනේ බං. හරි. ඒවත් මම ප්‍රතිකාර කරලයි ආවේ. අකොල්ලෝ ඔන්න ඔය කරත්තේ යට මිටි ගාලා වෙලපු ත්‍රිලෝක විජය පත්‍ර මිටි ගොඩක් ඇති. පරිස්සමෙන් පාගනින් පුතේ. මේ දවස්වල ඔවට හොඳ ඉල්ලුබා. පාගන්න මතකය ගුලි කර මාවැලියට දමන්න. මොකද උනේ? තමුසේටින් බුදියනවා. පුතියාලක මාළු කෑල්ලක් නෑ. යනවා ඉතින් යනවා. මොනවද කියනවා? මේ යනවා. ඇම්මැලියා. තරගන්න එපා සුදු. අම්මෝ සුයිදේ නෙවෙයි යක්ෂණි. අම්මේ. මම යනවා යන්න මොකක් හරි ගාගන්න. මේ පැත්ත මොකොත් නැද්ද බලමු. කපුට මල්ලි ගිය චන්දෙට දැක්කට පස්සේ කොහොමද ඉතින්? වරදක් නෑ ඉතින් හොඳින් ඉන්නවා. කොහොමද? අවුල එහෙම සනීපෙන්ද? වරදක් නෑ මල්ලි ස්වීට් ලයිෆ් තමයි ඉතින්. අදත් හට්ටි මුට්ටි බිදෙන සද්දයක් නම් ආවා ඒ පැත්තෙන්. හරි කමක් නෑ. මන් දන්නවා. අනේ උඹට කියන්න මල්ලි අපේ ගෑණි නිකන් රාක්සියක් වගේ. පුදුම පිස්සුවෙන් දගලන්නේ මේ දවස් ටිකේ. මගේ ඔළුවට කිසිම අයිඩියා එකක් එන්නේ නෑ මල්ලි. හැලෝ. මම දෙන්න හොඳ අදහසක්. මේ දවස්වල කට්ටිය ඉන්නේ රොටි සීන් එකේ. දාගනි රොටි කඩය. කියපම් මේ කැලේ හැමෝටම අන්න අදහස. අදම පටන් ගන්න ඕන වැඩේ. සුදු තෝනිට කියන්න ඕන. සීදේවි
කොමගේ වස්තුව අනේ පැටියෝ අපේ නරක කාලිවරයි. ඒ පාන තමුසෙට මොකාද වැහිලා ඉන්නේ හැලයෝ. මම රොටි කඩයක් දානවා. මේ කැලේ ලොකුම සල්ලිකාරය වෙනවා. නවත්ත ගන්නවා තමුසෙගේ බයිලා. දැන් ඉතින් ඔව කොයි කාලේ ඉඳලාද? අසුබ කතා කියන්න එපා වස්තුවේ. මම මේ හැම දෙම කරන්න ඔයා වෙනුවෙන්නේ. මට ඕනේ ඔයා රජිනක් වගේ බලාගන්න. අද කලපු ඒ පොඩි කඩයා දාගෙන බිස්නස් පපුට ගන්න ඕන කොරවල ඇන්ඩ. 1 2 3 4 උරු පෙත්තක්කර ගහර කමන්න බොඩි හොඳට අදාගන්න ඕන. කැලක් වුණත් බලන්න ඇගේ මස්තියක් තිද්දිනේ. පේනවනේ මං ඇඟ පුරුෂ ශක්තියෙන් පිරීලා. යන්ටට කමවටේ රවමත්තලින්ට මේ වෙලාවේ හන්දියේ පන්තිය අරින වෙලාව. සුදු අම්මිලා මාව එනකම් බලාගෙන ඉන්න. මාරයට උනත් එකෙන් වෙන්න හොඳ නෑ. යම් පුතා යන්න ඕන ඇරලා මේවා යකඩ හීන යකෝ. වංගු අල්දාලම නෑ. කඩේ. මොකද යකෝ පාරමෙද රොටි පුච්චන එක? මීට වැඩිය හොඳයි. අම්මේ කොන්ද කලින් මෙහෙම කඩයක් මෙතන තිබ්බේ නෑ. අමු දේහවා යන්නේ නේ එක. කවුද යකෝ මේ? දැන් රොටියක්වත් කමු හිටි. බිත්තර දාලා කන්න ඕන. අනේ නෝනේ. රොටි අනනකොට ඔයාගේ ආදරෙත් කලවම් කරලා අනන්න වස්තුවේ. එතකොට හරි රසයි. දැන් බලනවා ඔයි මොකෙක්වත් මේ අහල පහලකවත් නැතුව තමුසේ කඩවල් දාලා අනේ මන් දන්නේ. ඇයි නෝනේ? ඒ අද්ද කැලෑවේ මොකෙක්වත් නැතුව වල්ලුරද යකෝ තොගේ කඩේට එන්නේ. රොටි පුච්චන සුවඳක් යන්න ඕන බලන්න. මුදලාලි අලුතෙන්ද කඩි දැම්මේ? දාන්න කුණුුණුවේ රොටියක්. අනේ බොහොම ස්තුතියි. අපේ මුල්ම කස්ටම තමයි මහත්තයා. දාන්නම් සුට්ටුස් කාලා ඔහොම ඉන්න. මෙන්න මාට්ටෝ තැටිය හදාපු රොටිය. ටොප් එකට තියෙන. අපේ සීදේවී අත්ගුණේ තමයි ඉතින්. ඒක නෙවෙයි මාත්‍යෝ. මාත්‍යෝ හොඳට දැකලා පුරුදුයි. මේ පළාතකින් එන්න වෙන්න බෑ. නෑ. මම මෙහි නෙවෙයි. පිසුවඳට ආවි. සමහර විට දේවාලයක මාව දැකලා ඇති. කැම්මොර දවස්වලට කැලණි ගම්පතුලෙක් ඉන්නවා. අනේ මට නම් තේරෙන්නේ නෑ මේ මිනිහා මොනවා කියනවද කියලා. ගමන්නේ මාත්‍යෝ මෙන්න බිල ගාන 100යි. මංගාව සල්ලි නෑ මුදලාලි. සල්ලි නෑ? ඒ නම් මොකටද යකෝ මගේ කඩේට රොටි කණ්ඩාවේ? කනවතෝ කවුද කොල්ලන්නේ? මල්ලි මොකද්ද කේස් එක? මුකාලා සල්ලි ගෙවන්නේ. දෙක තුන කනින්ද දා? මුදලාලි තම්මසේ දන්නවද කාටද අපි මේ මොකෙන්ද මේ? අම්මා මම තමයි මේ දෙරනේ රොටි වලට අධිපති. රොටි විරූපාස්තයා. ඒක අපිලා වත්තේ මිනිස්සුන්ට වැඩ තමා කරනවා. රුපිරි ගෙවල් හදනවා. අඩි වැඩි කරනවා. හොඳ කක්කුසියක් හදලා දෙනවා. අපිලා වත්තේ මැනේජර්ලා වයින් කරලා වත්තේ මිනිස්සුන්ව වැඩට දානවා. දැන් මේ මිනිස්සුන් මැනේජර්ලා කරනවා. මැනේජර්ලා වත්තේ උදුළු ගන්නට දානවා. මේම තමයි අපිලා අපේ ආණ්ඩුවක් යටතේ වත්ත දිනු කරන්නේ. උඹලා මොකද කරලා තියෙන්නේ? අන්න සින්නපයියා බොරු කියන්න නැතුව ඉඳපන්. ඒක දැන් උඹලා කරේ. ඒක උඹලා නෙවෙයිද ඉන්නේ උන් එක හිටියේ. උඹලගේ කට විතරයි වැඩ ඉල්ලේ. එන්නද? නීංගයෙන්. උඹලා තමයි වට්ට ලෙක්ටමීට කික්ෂයකට දෙන්න ගිහිල්ලා සෙරප්පු පාර කෑවේ. අනේ ඵලයන්ද මෙමෙ උඹලා තමයි නාංගම්ම නානා බලාගෙන හිටියේ. නාංගම්මගෙන් බාල්දි පාර කෑවා. අනේ මේ තොට තමා පාන්ති කලස මේ කක්ක ගියේ. රෙවිච්චා. අඩේ යෙඩි පිටා. පලයක්. කකුල. මේවට තමයි ඉතින් මට නගින්නේ.
මගේ හැකියාව දක්ෂතාවය නිර්මාණශීලීත්වය දාර්ශනිකත්වය ඔය වෙන කාටවත් නැහැ. මේ ලැබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි. මේ මගේ හොඳම කාලයයි. අපි සූදානම් ඕනම වෙලාවක විවාදයකට යන්න. නලින් බණ්ඩාර මැතිතුමා මෙහෙයුම් ප්‍රධානී හැටියට දැන් දින දුන්නා. මාත් එක්ක හරි හරියට මූණට මූණ විවාදයයි කියන එක මම මතක් කරන්න කැමතියි. අනේබේ ඔයත් එක්ක මොන විවාදන්නේ? ඔයත් එක්ක විවාද කරනවට වඩා හොඳයි ඊළාර කේල් ගහත් එක්ක විවාද කරන්න. ඔය විවාදෙට එන්න බෑ කියන්නේ බයට. මම අභියෝග කරනවා මගෙත් එක්ක විවාදෙට එන්න කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මූත් එක්ක කිවලා නම් ඉවරක් වෙන්නේ නැහැ. හරි මම විවාදෙට එනවා. සජීවී රූපවාහිනී වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද විවාදයට සහභාගී වෙන්නේ අනුර සහ සජිත්. මම ඔබේ හිතවත් පොල්පිට. විනාඩි 5ක් දෙන්න මිත්‍රවරුනි. බඩ පොඩ්ඩක් අමාරුයි. දුවන්නේ. කිසිම බියක් නැහැ. පියානෝගේ ඇවෑමෙන් මට ලැබුම් මාජන ප්‍රසාදය තවත් ඔප්නං වන්නට දෙන්න ඕන හොඳ පොර ටෝක්ස් ටිකක් අනුර කුමාරයාට. මගේ මේ ශ්‍රීමත් දාර්ශනික මොලේට මේ වෙලාවේ කිසිම අයිඩියා එකක් ඉන්නේ අම්මපා. කොහමරි මුව පරද්දන්න ඕන. පරද්දන එක පරද්දනවාමයි. පැරද්දුවේ නැත්තම් මම සජිත් ප්‍රේමදාස නෙවෙයි. මාත්‍යා තාම ලැට් එකේද? මේ වෙලාව යනවා. පොඩ්ඩක් බලන් ගිහලා කවුරුරි. පොර මාරු. මේ මාසේ මම විසින් දින 4ක් දුන්නා. එතුමේ දින 4 ප්‍රතික්ෂේප කරා. ඊළඟ මේ මාසේ 20 වෙනිදාට පෙර අපි මේ දිනේ යොදාගෙන පවත්වමු කියලා මම යෝජනා කරා. එතුමා ඒකත් ප්‍රතික්ෂේප කරා. නැවත එතුමාගේ පැත්තෙන් දින 5ක් ආවා. 3, 4, 5, 6, 7 වගේ දින 5ක් ආවා. ඒතර ඒ දිනෙත් මට පාසු දිනයක දෙමු. 6 වෙනිදා යෝජනා. ඉතින් 6 වෙනිදා මගේ දිනයක් නෙමෙයි එතුමාගේ දිනේ. ඒතර මම කිව්වා රයිට්. මම කිව්වා එතුමා දෙන ඕනෑම දිනයකට මම සූදානම්. මොකද මේක මට අවසන් කරගන්න. මොකද අපේ රටේ දේශපාලනේ සංවාදයක් මත කේන්ද්‍ර වෙලා යන එකට අපි කැමති නැහැ. අයියෙන් අල්ලගන්න. වැටුණෝ ඒතකොට ඒගොල්ලන්ගේ පැත්තෙන් කියන්න පුළුවන් මේක ආණ්ඩුවේ නාලිකාව. කොහොම මේක ආණ්ඩුවේ නාලිකාව? ස්වාධීන නම් මම මෙච්චර අපි ප්‍රධාන දේශපාලන භූමිකාවක් රටේ ඉටු කරන අපි ව්‍යාපාරිකව අපිට ආරාධනයක් දෙන්නේ නැහැ. කමක් නැහැ. ඒක මේක ආණ්ඩුවට වමනාවක් තියෙන්නේ නැත්තේ. ඒකත් මට තේරෙනවා. ආණ්ඩුවට වමනාවක් තියෙන්නේ දෙන්නගෙනලා නේද? විනාල් මතර වාසිය ලබා ගන්න මට ඒ ප්‍රශ්නයක් නෑ. මොකද දේශපාලනේ කියන්නේ අනේකාගේ වාසිය මොකද්ද? අනේකාගේ බිම මොකද්ද කියන එකට මට අදාළ නෑ. දේශපාලනේදී අපිට අපේ කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. තව දින නම් විවාද වලට අවශ්‍යයි. මම කියන්නේ අද තව මොහොතකින් හරි එන්න ඕන වෙලාවක මම ඉන්නම්. එළි වෙනකන් හරි මම ඉන්නම් එනවා නම් අර දෙන්නට මට වැඩ නම් පාන්දරන දවසේ මම ඒත් කරේ. මොකද එතුමා නොනිදන නායකයෙක් කියලා එතුමා කියලා තිබ්බා. මම දෙක වස්සා ගන්නවා වගේ මම හොඳට ඉඳගන්න කෙනෙක්. කොහොම වුණත් මම කැමතියි මේක මෙතනින් අවසන් කරගෙන ආයේ මේ ඉස්කෝල වලට ගිහිල්ලා බයද සැකද ඡන්දෙද කියලා පාඩ දාන්න නම් එපා. මම මේ කරුණා කරලා කියන්නේ බද්දේ. මට අවශ්‍යකම මේ ලෙඩේ අවශ්‍ය මේක ලෙඩක් වගේ. හරිද? විවාදෙට එන්නේ කතා අසුක ගස්තු ලක්ෂ 5ක්වත් ගන්න ඕනේ මේ පාර. මොනවද කියවද මේක මෙතනින් පස්සේ නම් එතුමා ඇත්තටම මොකද උනේ? අයියා Mali, Abi, Dinawa, Me, Marusava, Pariksa, Kandona, Abi, E, Galoke, Allaganda, Radamava, Eke, Inna, Rebella, Gio, Pariksa, Karaneka, Tama, Hodaba, Abi, Me, Allagata, Ekava, කපලා බලමු මොන් මොන වගේ සතුද කියලා දන්නේ තවම මල්ලි මුව අල ගණේ
මගේ දැනුමත් එක්ක හැප්පෙන්ඩ මේ සක්කල එකෙක්වත් නෑකෝ. මට තියෙනවා මිත්‍රවරුනි මගේ හැකියාව පිළිබඳව සුපිරි විශ්වාසය. මන් තරම් දේශපාලන අයියේ එන පොටනම් එච්චර හොඳ නෑ. අපි දුවමු අයියේ දුවපන්. ඒක තමයි මල්ලි. එහෙනම් අපි දුවමු. මෝට අමතු බලයක් තියෙනවා වගේ කතා කරන එක නවත්තන්න නෑ. මල්ලි දුවපන් දුවපන් දුවපන්. මීට වසර මිලියන ගානක්ට කලින් ලලන්තයි නිමන්තයි වානරයෝ වෙලා හිටියා. වානරයෝ හින්දම වැඩිපුරම කාර්ලය ගත කරේ ගහක. ගහේ ඉන්න හින්දා දරුණු සත්තුන්ගෙන් බේරිලා ඉන්ඩ පුළුවන් වුණා. ඒ වගේම කොළගෙඩි කාලා ජීවත්වෙන්ටත් පුළුවන් වුණා. අදත් අලුත් අය ඉන්නවනං ඔය සබස්ක්‍රයිබ් බටන් එක ඔබන්ට එබ්ගවා වගේන්ට එපා. ඉතින් ඔබන් හරි දැන් අපි කතාවට යංකෝ. එක්කෙනෙක් අලුත් දේවල්ලත් අදා බලන්ට දඟලනකොට අනිත් එක සර්වා සුභවාදියෙක් වුණා. ඔන්න හිටි හැටියේම ලෝකය වෙනස් වෙන්ට ගත්තා. මහද්දීපවලට කැඩිලා දේශගුණෙත් වෙනස් වුණා. මේ අතරේ ලලන්තයි නිමන්තයි මෙහෙම කතා වෙනවා. දැන්නං ඇවිල්ලා තියෙන්නේ අබුද්දස්ස කාලයක් අයියෝ. අරහෙ මෙහෙ කොහෙ ගියත් වතුර ටිකක්වත් හොයාගන්න නෑ. කොහම තිබ්බ පැත්තක්ද අයියෝ. දැන් වතර ඈතින් පේන පලාතට ගිහිල්ලා යමක් කමක් හොයාගන්න එක තමා හොඳ. කන්දේ දෙයි හාමුදුරුවන්ගෙම පිහිටයි. අපිට කරදරයක් වෙන එකක් නෑ. යමම් බං එක හිතින්. අනේ නිකං ඉදි. ඔබට ඕනේ නම් ඵලයක්. මට මෙයා ටික ගහේ ඉන්නව තරම් සපතක් තවක් කොයින්ද? ඉස්සරහට වහි බං. පේන ඇතින් කළු වෙලා තියෙනවා. තව ටිකක් බලමු එහෙනම්. හැබැයි මේ අන්තිම පාර තමයි ඕන් ඈ. බලාගෙන ඉඳලා අවුරුදු 2කුත් ගියා යකෝ. මගේ කොළු කාලෙත් මේ ගහටම නාකි වෙනවා. මම උඹට කනට දෙයක් දීලා ඇදගෙන යන්න කලින් මෙහි යමයි යකෝ. මොකද්ද? අද තොර පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද? මෙතන. මොකේද තෝ? අතේ අත කපන් යන. තෝ අතේ අත කපන් යන කියලා. තේර ගහේ ලංකන මට. කොබි හුපියලා ගලගන්න නැති. මාමා යනවා යන්ට මට බෑ මෙහින්ට. අනේ කවුද දන්නේ ඔය පැතිවල මොනු ඉන්නවද කියලා? අලුත් අතදැබැලීම් කරන්ට කාලයක් නෙවෙයි බම් මේ ඉඳින් නිකන් කෙලව ගන්න හදන්නේ නැති. සීතල 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 වැටෙනා සුදු කන්ද දිගේ පාසල් එන සඳ. හෙළුවෙල්ලෙන් මොකද මේ ගෝනහන් වලින් අලුතෙන් මහපු මෙන්න මේක ඇඳගනි. අනේ පමට අලුත් දේවල් අතතා බලන්ට බෑ. මූනං හැදෙන එකෙක් නන් නෙවෙයි. මං යනවා යන්න. සීතාරනේ සුපුනා මල් අයියෝ සුවඳගේ උඹට තියෙන්නේ නම් මන්ත්‍රී මොලයක්. මේ දඩාර එන කන්දය වගේ සතාගේ මස් කටින් හපල කනින් බොන රටේද බං. සතා සීපාව ගැවසෙන මේ වෙලා මේ එළිය ඉන්න කනං එච්චර සුබ නෑ. අනේ ගනින් මේ තිරුවන කෑල්ල කපලා ගනින් ඕකෙ මස් කෑල්ලා ඉක්මන් කරපන්. මොකෙක්වත් පරල බෑවෙන්ට කලින් අය කරන්ට කයන්න පුළුවන් ඒ හපනවා. මඩුවැඩ නිවිරකින බොහොඳකින් කාගෙබ නොපතකම
අවදායනකම් වැඩ කරන්නද කල්පනාව. අනේ අම්මා පවුඹ අහලා නැද්ද ලීරෝද ගැන? කොහෙද ඉතින්? ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත එකක් ඈ. නංගිලත් එක්ක දොර මුළුවලමනේ වැඩිපුර තෝ හිටියේ. ගනින් මේක ගනින් දාලා ඇදපන්. ඔය අලුත් දේවල් අත්තද බලන්න කාලයක් නෑ බං. මේ ගල් ටික මගේ ක්‍රමයටම ඇදලා දාන්න ඕන. මට බාධා නොකර යන දේවල්ක ඵලයන්. උඹට පින්. අනේ මන් දන්නේ ආත්මයකට උඹව නම් හදන්න බෑ. හරි හරි මයි යනවා. උඹේ ක්‍රමයටම කරගනින්කෝ. අයියෝ අම්මෝ මස් කැල්ලක් ගිය අවුරුදු දෙකකට පස්සේ අම්මේ බඩත් කොර වෙලා බඩගින්නටම බඩේ පණුව ඉන්නවද නැද්ද දන්නෙත් නෑ. මේක මහා අපල කාලේ. රෙද්දේ අපලයක් නෙවෙයි යකෝ. යමන් අර කන්දෙන් එහා තියෙන ෂේම භූමියේ අපේ අත්තලා මුත්තලා පවා කියලා තිනවා ඒ පැත්ත ගැන. යමක් හොයාගන්න පුළුවන් වෙයි. නැත්තම් මේ අවු කාස්ට් එකේ උම්මලකඩ වෙලා මැරෙන්න වෙන්නේ. ඕම ඉඳහම් බං කවදාරි වහි. බලපන් පොඩ්ඩක් මේ මැටි ටිකක් කාලා. රසයි මේ අලුත් දේවල් අත්තදා බලන්න කාලයක් නෑ. අනේ නවත්ත ගනින් බේ බනේ. මං කියන්නේ ඉතින්. මං යනවා යන්න. ඔබ ඕන කුදයක් ගහගනි. බිසවරු 499යි. මරු. තව එකියක් හොයාගත්තොත් 500යි නේද? පිය රජු හිටියනම් මං ගැන සෑහෙන්ට ආඩම්බර වෙයි. කොහොම හිටිය කොල්ලෙද්දා? දැන් ඉතින් මටත් සෑහෙන්ට වැඩ වැඩි වෙයි අයියෝ. අලුත් හමුදා කාණ්ඩයකටම කොල්ලෝ ටිකක් හදාගන්න ඕන අම්මපා. අවසරයි දේවයන් වහන්සේ. පොඩකින්ද හති මං ඇදුම කාර්යයන්ව. හරි. පණිවිඩ රැගෙන ආවෙමි මා. එකක් අසුභාරංචියක් අනිත් එකත් අසුභාරංචියක්. මොකක් කිව්වා පුරෝහිත? උඹ මාව කොළොප්පමකට ගත්තද? නෝ රජතුමනි සොරි. මාව කෝපාවිස්ත නොකර දැන් කියාපිය බලන්ට. උඹේ ඔය මහ ලොකු ආරංචිය. අවසරයි. මං කකුල දනිස් පොල් කට්ටෙටම ගෙවෙනකං ගම් දන සිසාර ඇවිත්තා. ගෑනු තියා ජීතයක්වත් නෑ මහරජ. මේ ඇත්තමයි. මොනවා? ඒම වෙන්නේ කොහොමද? වෙන්නේ කොහොමද ඉතින් මූලංගනේ ගම් 7කම ගෑනු. මොනවද තෝතා නියම කියවන්නේ? නෑ මේ අනිත් කාරණේ තමයි ඒ රොප්පෙන් හමුදාවක් ගොඩ බැහැලා නෙලාගෙන එනවලු මේ පැත්තට. මේ දැන්වත් අපි අර බයිනෙට් ඕඩරේ දාමුද? දුනු ඊතල වලින් නම් උන් මට්ටු කරන බොරු ඕන වෙන්නේ නෑ. අලුත් දේවල් අත්තදා බලන්න කාලයක් නෑ. අපි තියෙන විදිහට සටනට සැරසෙමු. අයියෝ අම්මෝ ගහනවා මං බේරගනියෝ. අයියෝ අද නම් හමුත්තක් දැනෙනවා බං. මෝද ආපස්සට ගිහිල්ලා කියලා උඹට දැනෙන්නේ නැද්ද? වෙරළ නිකන් දෙක වෙලා පේනවා යකෝ. මෝදවත් ගොඩ ගලන්න යනවද දන්නේ. මට අත්තම්මත් හීනෙන් ඇවිල්ලා කිව්වා පුතේ බේරියන් කියලා. ඔය මනස්ගත නතර කරලා යමන් නාන්න දාගෙන ඉන්න ඔය පත කන්නඩිය ගලපන්. මූද පොඩි වෙලා පෙයි. පත කන්නඩියකුත් දාගෙන නටනවා මෙතන. අනේ බං ගැටයක් කාලේ ඉඳලා සුදු අම්මිලත් එක්ක මම මෙහෙට එනවා. අද තමයි මෙච්චර විශාලෙට පෙනුනේ ඕ. කෝකටත් අර කන්ද පැත්තට යමු. නැත්තම් මෙතනින් මාරු වෙලා next weekend එකෙමු. ඕන වෙන්නේ. අර එන්නේ දඩර රැල්ලක්. උඹ කියන අලුත් දේවල් අතදා බලන්න කාලයක් නෑ. මේ කිව්වේ ඉච්චපන් මන් දුවනවා. අපි ඉවරයි. දැස පලාගෙන මට නැතුව හරියට දොට්ට පිල්ලට වත් යන්න බෑ බං. උදේ නැගිට වෙලාවේ ඉඳලා හවස බස් එක එනකම් අවුරුදු ගානක් ගෙවෙනවා වගේ දැනෙන්නේ. උඹේ ඉතින් හතර කොන බල ඉන්න නැතුව අහලා දාපන්. පොඩක් හිටපන්. බස් එක එනවනේ දැන්. එතකොට අහපන්. දීපන් නම්බරේ. හැමදාම බස් හෝල්ඩ් මුර කරලා හරියන්නේ නෑ යකෝ. අනේ අලුත් දේවල්. අනේ කට අහපන්.
උඹ තට මොනකට වෙන එකේ කෝක ලයින් කරගන්න බලපන්. මම බොරුද කියන්නේ. බස් එක එනවා. මහත්ත කියන්නේ මෙෂර්මන්ට් එකක් විතරයි මිත්‍රයා. ට්‍රැක්ටර් එලමන්ට් හැමෝටම අඩෝ මේ කෑල්ල නේදේ වෙන එක යන්නේ මගේ දෙයෝ. මොකක්ද යකෝ ඒ උනේ? මට එපා ඔබේ හසර බින්ද හද වේදනා දෙනවා. මට එපා ඔබේ දෙනුවන් කැලුම් හද වේදනා දෙනවා. ටිකක් වැඩි වුණා වගේ නේද? මචං මං උඹට කාලයක් තිස්සේ කිව්වා අලුත් දේවල් අත්හදා බලන්න බෑ කියලා ඕන්. මට බෑ කිව්වොත් බෑම තමා. කිතුලක් මැදලා රාටික බීලා පැලේ තනියම ගෙවන මේ ජීවිතේ මට සැපයි. මේ කූර සමාජයෙන් වෙන් වෙලා මට ඉඳ දීපන්. මේ විරහ වේදනා දෙනේ සංවේදනා. හරි ඕවා ඔහොම තමයි ඉතින්. අර කතාවකුත් තියෙනවනේ ප්‍රේමය පඩයක් ගියොත් ගියාවේ කියලා. මට තේරෙනවා මචං උඹ අලුත් කිසිම දෙයකට කැමති නෑ කියලා. අවුලක් නෑ. ඒක නෙවෙයි. අද සෙට් වෙනවා කිව්ව හින්දම ඔන්න මං ගෙනාව අලුත් භාණ්ඩයක්. මේක රට බීම බෝතලයක්. රේගුවේ ඉන්න මගේ යාළුවෙක් මේ කාගේදෝ බඩු පෙට්ටියකින් උස්සපු එකක්. ඌ මට උපන්දිනේට තෑග්ගක් විදියට දුන්නා. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා මම මේක ගහන්න. උඹ පුරුදු එකම අනේ අම්මේ ගහමු සඳ බොඳ වෙන්න මචං. මට තෝකෙන් ටිකක් දීපන් ඉතින් අලුත් දේවල් අත්දා බලන්න ඕනනේ. මුගේ අම්මලාට බොන එකට විතර මුන්ට ප්‍රතිපත්තියක් නෑ මපා. ට්‍රැක්ලන්තේ කතා එක පිට එකෙනවා. කෝක හදන්ටද කෝක කියන්ටද කියලා හිතාගන්ට බෑ. ට්‍රැක්ලන්තේ වැසියන් තුන්වේල හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට හදිසියේම නව සොයා ගැනීමක් ට්‍රැක්ලන්තෙන් ආරංචි වෙනවා. වාහනයක් තියා රිම් එකක්වත් ගණ්ඩ බැරි වෙලාවේ ට්‍රැක්ලන්තේ විද්‍යාඥයන් විසින් වාහන නිෂ්පාදනය කරන නව ක්‍රමයක් ලෝකයට හඳුන්වා දෙනවා. ඒ නවීන ක්‍රමය තමයි දේවාරූඩයෙන් මොටර් රථ නිෂ්පාදනය කිරීම. දැන් අපියන් ඒ කර්මන්ත ශාලාවේ වෙන්නේ මොනවද කියලා බලන්න. අලුත් සොයා ගැනීම් වලට නව නිපැන් වලට තැන දෙන්න ඕන හින්දාම ඔන්න මම අලුතින් හැදුවා රථවාහන කර්මාන්ත ශාලාවක්. මේ කර්මාන්ත ශාලාවේ විශේෂත්වය තමයි වෙන රටවල් වල පාවිච්චි කරනා වගේ රොබෝ අතවල්. එතකොට විශාල පිරිසක් එකතු වෙලා අර කෑලි අනම්මනම් අමුණන දේවල් යකඩ නිස්පාදන දේවල් කිසි දෙයක් නෑ. අපි මේකෙදි යොදාගන්නේ වසර 5000කටත් වඩා පැරණි ඉසිවරුන් විසින් සොයාගන්නා ලද දේශීය ශිල්ප ක්‍රමයක්. අපරාධි කියන්න වෙයි සිවරයට ඉන්න පොර හොඳට වැඩේ කරනවා. උට 5000න්නේ 10000ම අනුමත කරන්න ඕන. උට කැම්ප් පැකට් එක බෝතලේ අනිවාර්යෙන් සෙට් කරා. මේක මුල්වරට භාවිතා කරලා තියෙන්නේ රාවණා රජුරෝ අර දඬු මොනරේ හදන්න. ඉතින් ඒ දඬු මොනරේ හදන්න පාවිච්චි කරපු ටෙක්නික් එක මේ හදිස්සියේම අපේ විශේෂඥෙක් විසින් නැවත ගවේෂණය කරලා මතු කරලා අපිට ලබා දුන්නා. ඉතින් බොහොම කෙටි කාලයක් ඇතුළත අපිට මේ ලොකු කර්මාන්ත ශාලාව හදන්න පුළුවන් වුණා. මේකේ කරන්න තියෙන්නේ පුටුවක වාඩි වෙලා මතුරන්න විතරයි. එතකොට වාහනේ හැදිලා නිකම්ම එළියට එනවා. හරි දැන් මල්ලිට මොකක්ද ඕන වාහනේ? වාහනයක් නම් ගන්න ඕන තමයි. මේ කීයක් විතර වෙයිද දන්නේ නැහැ නේද? දැන් ඕකෙන් හදන වාහන අපි කොහේ ගිහිල්ලද ගන්න ඕන සර්? මම දන්නේ තින් දාන්නේ. ඒවා ඉතින් පස්සේ බලන්න බැරිය. දැන් උඹට මොකක්ද ඕන වාහනේ කියපන්.
මට වෑන් එකක් දෙන්න බෙද වෑන් එක පාට මොකක්ද පාට? සුදු සුදු වෑන් එපා නිල් පාට එකක් හරි නිල් පාට වාහන යන්නේ. ඔහොම පොඩ්ඩක් හිටපන්. ගිරින් කට්ටම් බොට්ටොම් කරගොට්ටොම් මූද පලාගෙනවර අහස දෙබෑ කරගෙනවර පොළොව පලාගෙනවර ඔන්න එනවා ග්‍රීන් කට්ටුම් බොට්ටොම් කරගොට්ටොම් ඔන්න වාහනයව හරි මට පේනවා දේවතා එළියේ හැට මේට යනවා වාහනේ උන්න හැදෙනවා උන්න දැන් මගේ ඉස්සරහට වාහනේ එනවා ඉතින් කිව්වම වරෙන් ඔන්න ආවා ඔම්මට සිරි ඇත්ත නේද මේ ඉරිසියාකාරයෝ බොරුනි කිව්වේ ඇත්තට මේකේ වාහන හදන්න බෑ කියලා හදන්න බැර නම් මේ ඉන්නේ ඔන්න එනම් මල්ලි සුබ නැකතින් අලුත්ම වාහනේ ඔයා ගෙදර යන්න හරි යන්න එහෙනම් පරිස්සමෙන් යන්න අනේ සර් බොහොම ස්තුතියි ස්තුති සිකියුරිටි වීඩියෝ ගානට ගත්ත නේද? yes sir හරි දැන් ඔය වාහනේ අරගත්ත එක යන ගමන් ඇති ගිහිල්ලා ඌ අල්ලගෙන උට ගානට දෙයක් ගාලා ඊට දාලා ඒ වාහනේ ආය අරන් වරින් මෙහාට හරි සර් අරන් ඇවිල්ලා අන්න අර බාල් කෙල්ලපන් ඕකේ සර් තව එකක් ආපුවම ආය වාහනේ හදින විදිය පෙන්වන්න එපා කෑ ගහන්න එන්න එපා මාව යවන්න එන්න එපා මං කෑ ගහනවා ආම හදනවනේ හරි අන්තිම ටික හන්දන්නේ හේෂ මේ වගේ පහත් තැනකට වැටුනේ ඇයි කියලා ලක්කම්මා කියන්නේ තරගලේ මිනිස්සු හදපු නම ඔන්න කට්ටියට වෙනස්ම විදිහේ කතාවක් අද ගේන්ට හිතුවා ට්‍රැක්ලන්තේ පස්සන කොටස අද වෙන්නේ වේපුරවැසියන්ගේ කතාවකට පෞගිය කාලේ සුද්දක්ගේ වාහනවල දොරජනෙල් වේයෝ ගහලා රෙපයාර් පාරක්වත් දාගන්න පැරි තත්ත්වයකට රථවාහන අයිතිකාරයෝ පත් වුණා. ඉතින් මේ වේපුරවැසියන්ගේ ජනපදවල මේ දවස්වල සෑහෙන්ට වැඩ කට්ටියක් පුරුදු විදියටම ජීවත් වෙනකොට තවත් කට්ටියක් බලපොර එක මේ දෙකටම නැති අහිංසක වේයෝ බිත්තරයක්වත් කාගන්ට බැරුව ලත වෙනවා අයියෝ. ලක්කම්ම තමයි මේ වේයෝන්ගේ රැජින. ඉතින් මේ ලොකු අයයි පොඩි අයයි හැමෝම දැන් මැතිවරණයකට සූදානම් වෙනවා. මේ වේයෝන්ගේ ආතල් බලන්ට කලින් අලුත් කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සපෝට් එකක් දෙන්න. එනම් මේ පුංචි වේවැසියන්ගේ ජනපදේ වෙන්නේ මොනවද කියලා බලන්ට යන්. නෑ මං කියන්නේ මල්ලි හැමදාම සුද්දන්ගේ කාර්වල වහලවල් දොරවල් කකා ඉඳලා බෑ බං. වෙනසකටත් එක්ක අර ඉතුරු වෙලා තියෙන බිකෙන්වත් කෑම ටිකක් අපේ රැජිනට අරයන්. ඔයා දන්නවනේ මල්ලි මේ රැජින බිත්තර දාන සීසන් එක. බං අයියේ කවුදර කෙලේ පැත්තෙන් කෑ ගහනවා එන්නේ. එපා යවන්න එපා කියන්නේ. මං අපේ කෑ ගහන්න එන්න එපා මාව යවන්න එන්න එපා මං කෑ ගහනවා. ඔව් දැන් මගේ නාම යෝජනා බාර දුන්නේ වගකීමක් නැති මිනිස්සෙක්ලු පිළිගත්තේ නැති මිනිස්සෙක්ලු මගේ නාම යෝජනා බාර දුන්නේ. මේ හොරු ටික තාමත් ඇවිල්ලා එකට ඉන්නවා. JVP එක රනිල් සජිත් ඔක්කොම එකට ඉන්නවා. අපිට මේ පාර තන් දිල්ලන්න බෑලු යාලා. ලංකාවේ පාරම්පරික දේශපාලනය තමයි තාමත් රට පාලනය කරන්නේ guys. ලංකාවේ රට තාමත් පාලනය කරන්නේ පාරම්පරික දේශපාලනය. අපිට නාම යෝජනා දෙන්නේ නැහැලු. අපි ලස්සනට කොල්ල සෙට් එකක් දැම්මා ස්වාධීනව කොළමින්. අපිට තන් දිල්ලන්න බෑලු මෙයාලා. ඉතින් ওই විදිහට නම් රටේ දේශපාලනය කරන්න යන්නේ. හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා. අශේන්ට ඡන්ද ඉල්ලන්න දෙන්න බෑලු. ස්වාධීනව ඉදිරිපත් වෙන අශේන්ට ඡන්ද ඉල්ලන්න බෑලු. එහෙනම් ජයෙන් වේවා. බුදු සරණයි ශ්‍රී ලංකා. ජේසු පිට ශ්‍රී ලංකා. අල්ලා දෙවියන්ගේ පිහිටයි ශ්‍රී ලංකා. මෙන්න අනිත් හැමෝටම නාම යෝජනා හම්බුණා. හොරු ඔක්කොටම නාම යෝජනා හම්බුණා. අශේන්ට නාම යෝජනා නැහැ.
කිරි ටිකක් බීලා වරෙන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒක තමා මල්ලි. ගල්පාත කෙනෙක්වත්ද දන්න ඉක්මනට අපි මෙහෙම මාරු වෙන එක ඇඟට ගුණයි. කෝකටත් මන් රජිනටත් කෑම එකක් ගත්තා අපේ රජින සතුටුවේ දන්නේ ඔය බිකේ වකාලා. කොයිද ඉතින් අර සුද්දොන්ගේ වාහනවල බාලවල් දොරවල් වගේ නම් ඉතින් ඕව රහ නැතුව ඇති මං හිතේ. කෝකට තරම් යමන්කෝ. අර හිස් අතින් යනවට. ජය වේවා ලක්කම්මට අපේ රජින ජය වේවා. ජය වේවා. ලක්කම්මා. නිශ්ශබ්ද වෙනු රාජාධිරාජ දේවාතිදේව දෙස් විදෙස් ප්‍රභූන්ගේ වැඳුම් පිදුම් ලත් ශ්‍රී ලක්කම්මා රජිනගේ සම්ප්‍රාප්තිය දැන් සිදුවනවා ඇති. රජිනගේ දවස ආරම්භය සඳහා මුලින්ම යෙදී තිබෙන්නේ රූපලාවන්‍ය කටයුතු. පැය 24න් සුදු වෙන ක්‍රීම් එක ගෙන එනු. අනේ තාම හදනවනේ. හරි අන්තිම ටික පොඩ්ඩකින් ඩෑ. දාපියවක. රස පරීක්ෂකගේ පරීක්ෂාව. බජු වරදක් නෑ. ගෙදර හදපුවානේ. ග්‍රීස් රහකුත් යනවා. කමක් නෑ. පාස් ගන්න අම්මා. රස පරීක්ෂක මොකද මේ? හරි ක්‍රීම් ටික ගාලා ගමු. මෙන්න ලක්කම්මේ මෙන්න. මම දවස පටන් ගන්නේ මගේ රූපලාවන්නේ. දවස පුරාම නැවුම් ඉන්න මට ඒක උදව්වක් වෙනවා. ඔයාලා දන්නවනේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙනකොට පිරිමි වසඟ වෙලා බිම ඇද්ද වැටෙන ගානට ඉන්න එපා ඉතින්. මට ඊයේ ආරංචියක් ආව මගේ නම වෙනස් කරා කියලා. එතකොටත් මම ඇහුවා හේෂා මේ ඒකත් මේකේ තියෙනවා මම මේ සාක්ෂි ඇතුව කතා කරන්නේ. මොකද එතුමාට හේෂා කතා කරලා ඊයේ කියලා තියෙනවා මම කැමැත්තෙන් ඉවත් වෙනවා කිව්වා කියලා. ඒ කියන්නේ එතුමාවත් නොමග යවලා හේෂා මාවත් නිකන් කඩේ යවන වගේ වැඩක් හේෂා කරලා තියෙන්නේ. මම දන්නේ හේෂා මේ වගේ පහත් තැනකට වැටුනේ ඇයි කියලා. ලක්කම්මා කියන්නේ තරගලේ මිනිස්සු හදපු නමක් නේ. අපෝ තාම ඉවර නැද්ද? හරි මින් පසුව යෙදී තිබින්නේ කැමට පෙරමල පහ කිරීම. දැන් රජනගේ ජංගම වැසිකිළියගෙන එනු. හරි කක්ක දැම්මා. සෝදනු. දැන් පිහනු. හරි ඔය තියෙන්නේ ලස්සනට ටොප් එකට. ටොප් පස්ස හොඳයි. ආහාර අනුභවය සඳහා දැන් සූදානම. කට්ටිය දන්නවනේ හොඳ කෑම කෑවොත් තමයි අපේ ජනපදයේ විශාල කිරීම වෙනුවෙන් වැඩි බිත්තර ප්‍රමාණයක් රජිනට දාන්න පුළුවන් වෙන්නේ කියලා. පුළුවන් තරම් අප්සෙට් ඒවා ගෙනවා මුලින්. ගෙනල්ලා දෙන්නේ. ගෙනාවා. මාරි කටු ගෙනයි මං. මිනිඔලු නයි කැරඩේ පොළොන් බික තකරම් මං ගෙනාවේ. තකරන් කෑලි වාහනවල කෑලි හැමදේම ගෙනලා තියෙන්නේ. ගෙම්බි කොත්තුව. ගේනවා ඉක්මනට ඕක. ගේනවලා. පෝච් වාහනයක කෑලි. කෝ ඊළඟ කෝ දෙනවා. හිස්පි ගානක්. කට්ටියගෙන අප කෑම කනවා නේද මල්ලි? අනේ මන්ද බං. මේ බිකෙන් ගෙනාපුවා කටේවත් තියන්න පුළුවන්ද කියලා කවුද දන්නේ? ඉතින් පට්ට අවුල් කෑම හොයන් එන්න කිය පින්තම ඔන්න හොයන් ආය කතා කියනවා මෙතන. ආරංචිද මල්ලි අර කැලෙන් ආපු සද්දේ බිකේ මුදලාලිග කියන්නේ? අපේ කට්ටියකට තැයිලා කැලෙන්
මට නං මුලින්ම හිතුණා මිනිස්සු ගොනාට අන්දලා දඟලද්දි මේ පාර මේ වේවැසියන්ගේ මැතිවරණයට අංචයක් අදින්න තමයි මිනිහව එන්න හිතන්නේ. කනක් ඇහෙලා ඉඳ හම්බෙන්නේ නැහැ බෑ. මොනා වුණත් අත දරුවා වගේ කෑගැව්වි. යවන්න එපා කිව්වා. මගේ ඇඟ හීතල වෙලා ගියා මල්ලි. තවත් කැලේ ඉන්නවා මං හිතන්නේ. ජනාධිපතිතුමනි මැතිවරණ කොමිසම් සභාව අපි එහෙම දේශපාලනය කරමු අපේ රටේ. පොල්තල් බෝතලේ විලාවද? අපිට බෑලු ඉල්ලන්න. ඒක තමයි. බෑ කියලා බෑ. ඒක තමයි. අපිට ඉල්ලන්න බෑ කියලා කියනවා. ඉතින් අපිට ඉල්ලන්න බැරි නම් අපි ඉල්ලන්න බැරි විදිය මොකද්ද කියලා ගලපගමු ලංකාවේ දේශපාලනය කොහොමද කරන්න යන්නේ කියලා පාරම්පරික දේශපාලුව. අපිට ඡන්ද ඉල්ලන්න බෑලු. ලංකාවේ කොල්ලෙක්ට තනි කොල්ලෙක්ට ඡන්ද ඉල්ලන්න බෑලු. මේ ඉන්නේ අපි මැතිවරණ කොමිසමේදී. අපි පොලිසියෙන් එළියට දාන්න ආවෝ. අර මේ දැල්ලගිරි. මම අපේක්ෂිතයි. බෑ කියලා බෑ. හරි කෝ අර බිකේ කෑමගෙන ආපු අය මේ නවලා මෙතන වෙලාව කන්නේ නැතුව අපිට කතා කරනවා. එනවා අපේ අම්මේ මෙන්න ලක්කම්මෝ අපේ බිකයාර්. මේවා කාලා දාන්න ගමකට බිත්තර අපේ රජිරියනි. දර කෑල්ලක් දාපන් බං. වතුර ටික විගහට රත් කරගන්න. තාම ඇල්ල ඇරිලවත් නෑ මංට. ඕමියක්වත් ගහමුද බං. රිදිමතත් එනවා. කිසිම ලල්ල එකක් නෑනේ මේ මලගෙදර. ඉන්ද්‍රටියක් දෙනවා. රාච්චිත් ඉටිය ගමන් නේද බං. අනේ වන්දන්. ඕමි නෙවෙයි යකෝ. යන්ද කුරුම්බයක් බොන්ඩ. මුදලාලියගේ වත්තේ හම්බානක කුරුම්බ තියෙනවා මේ දවස්වල. අම්මෝ ඕක මේලායි වත්තේ ඇති. මට නම් බෑ පිස්සු දෙකෝ. මේ මහර යමන් මං කියනවට යමන්කෝ. සුපිරි ආතල්ලක් කරන් එන්න පුළුවන්. හඳත් හොඳට පායලා තියෙන්නේ. උඹ මොකද කියන්නේ? මන්නම් එකෙන් මොකේයා. දැන් අනේ මන්ද යකෝ මේ වෙලාවේ ගිහිල්ලා උඹලා එක්ක කලින් කියන්නයි. ඇත්තම කරුවලයිනේ. පාඩු යමන්. කවුරුත් අඳුරගන්න එකක් නෑ. අනික මුදලාලියත් මේ වෙලාවට ගොර ඇද ඇදින් දියති. නෑ අර බලපන් අර ඉන්නේ චරිතේ. පොරත් මල ගෙදර ඇවිල්ලා. ඔන්න දැන්නම් මට හිතේ බයක් නෑ හැබැයි. හැබැයි දැම්මන යන එකක් නෑ. ඕක පැයක් දෙකක් ඉඳලා තමයි ඔය පැත්තට එන්නේ. ඒ අතරේ අපිට ගිහිල්ලා ගේමක් දෙන්න පුළුවන්. ගේමක්ම නෑ මචං. අනේ ඇත්තට නේද ගහක් ගලක් වගේ හිටිය උන්දැනේ මේ ළඟදිත් අපේ කඩේ පැත්තේ ඇවිත් ගියානොය සීනිතේ කොළ ටිකක් ගන්න ගියා. බේබි නෝනනම් අවුරුදු 90ක්වත් හිටියා. ඒ කාලේ කාපු කොස් පොලොස් වල හයිය තමයි නෝ. අපේ පරම්පරාව නම් උත්තර හරියක්වත් ඉන්නේ නෑ. අනේ මේ මුදලාලි යංගෝ මේ තේ ටිකක්වත් බොන්න. ඇවිල්ලා දැන් ටිකක් වෙලා නෝ නේද? සුමනා මුදලාලිට ඔය තේ කහට්ටියාවක් කරපන්. මුදලාලි. සුමන කොහමද බං? මාන්ටක්කෙට හිතුවා උඹ මේලාවේ මෙහෙ ඇති කියලා. ඒක නෙවෙයි මේ උඹ හම්බෙන්න ඕන හින්දාමයි මම මේ ආවේ බං. වරෙන්කෝ අපේ වත්ත පහල පැත්තේ. ගමේ උන් ඔක්කොම මේලාවේ මල ගෙදර නෝ. බය වෙන්න දෙයක් නෑ. අනේ චී මොනවද මුදලාලි මේ කියන කතා? කවුරු හරි දැක්කොත් එහෙම වසලා හමාරයි. උඹ බය වෙන්න එපා. මෙන්න මේ සාලුව පොරවගෙන වරෙන්. මේක මගේ සාලුව. වරෙන් අර අපේ වත්ත පල්ලෙහා පොල් කැලේට. මම වැට මායි මස්සේ ඉන්නම්. උඹ සාලුව පොරගෙන වරෙන්. සාලුව තිනින්ද මට උඹමයි කියලා අඳුරගන්න පුළුවන්නේ. කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අද හොඳට හඳත් පායලා. සීතල දෙසැම්බරේ ඉතින් හඳ මෝදුනාම දන්නවනේ ඉතින්. එනවා උඹ එනවනේ. මම එනවා උඹ හම්බෙන්න. අනේ මට බයයි මුදලාලි. උඹ බය වෙන්න එපා. උඹ දන්නවනේ මට ඉහලින් මේ ගමේ කාක්කෙක්වත් පියඹන්නේ නැහැ කියලා. මේ සාලුව ගනින්. ඕක පොරවගෙන වරෙන්. මට එතකොට උඹව අඳුරගත්ත හැකි. අනේ මන් දන්නේ කෝ දෙන්නකෝ ඉතින්. කව සුමනා මේ සාලේ ඉන්න කට්ටියට තේ ටිකක් අල්ලලා එවනම්. මෙන්න එනවා.
මැරිනෝනේ. අඩෝ මගේ පීනිසත් වැඩි වේගෙන එනවා බං මේ රැම් පින්න ගියාම තවත් වැඩි වෙනවා අනිවාර්යයි. තොපිට නම් ඉතින් මොකද ඉතින්? අවුලක් නෑ ටී සෙට් එක ඔළුවේ බැඳගෙන යමන්. ඕක මොකද්ද බං? යවන්කෝ. මේ ගනි මෙන්න මේ පුටුවේ තිබ්බා සාලුවක් කාගේද මන් දන්නේ නෑ. කාගේ හරි ආච්චි කෙනෙක් ඉවෙන්නේ නැති. ඕක අල්ලන් ඔළුවේ බැඳගනි. ඉවරනේ කේම. කෝ දීපන්. අම්මා නාත් එක්ක ඉර වෙලා බං. මල ගෙදර හිටියා නම් කාටුකුරක්වත් ගාලා ලිපායින්ට වෙලා ආතල්ලේ ගින්නා. බලපන් සීතලේ අනේ වන්දන්නේ. නවත්ත ගැනින් බේ බනේ. කුරුම්බයක් කඩලා පාරදි තලලා කන තරම් ආතල් එකක් තවත් නෑයකෝ. පොඩ්ඩක් හැදියන්. හැමලේම බෑ කී කිය ඉන්නතු. යමන් සද්ද කරන්න එපා. මිට මයි මිට නතර එලියක්කොත් පේන්ඩ නෑ. ගෙදර ඇය නිදි වගේ ශුවර එකටම මුදලාලියත් මළගෙදරින් ඉන්නේ. ඕක එන්ඩ ටික වෙලාවක් ඇයි අපි ගාට නගිමු. කවුද මුලින්ම නගින්නේ? අමෝ මට බෑබා මේ පීනි සස්සේ ගසුත් එමිල ඇති. අනෙම බෑගියාගත්ත ගමම්ම නෙබා පලයම් පැත්තකට. හරි මම ගා මුදුනට යනවා ඉස්සල්ලම ඉතිරෙවුන්ට එක ගාතිකයට පං. පීනසකාරයක් ගා පල්ල ඉඳලා ගෙදිට ගාන්ට බාලා බිමතිීපන් හරි හරනේ හරි සද්ද කරන්න පා නැගපන් පොටට පං කරකනකම් හරි ඕ ගිඩි පාස්කරම හිමීට පාස් කරන හරි ඔය පොල් ගෙඩිදයක මොනොද ඇතු ගැන ඔක්ක මේක පොල් ගෙඩිය හරි ඒපීපන්ට ලතවේ ඉන්ට වෙලාවන්න ඒපී ඒ අම්මට සිරිමේ ඒ එලියක් කෙනා මේ පැත්තට අඩු සද්ද කරන්න බා බේ අඩු උඹ පාත්‍යම් කවුද බං ඕම් පත්තුමිට සද්ද කරන්න බා මිට අනේ මන්දන්නේ මේ රෑ සතා සර්පය එලිට බහින වෙලාවේ මිනිස් පුරුටක්වත් පේන මානෙකවත් නෑ. මන්නේ මන්දන්නේ මේ තනියම මුදලාලිටත් මේ වෙලාවටම තමයි තද වෙන්නේ. කොයිදම ළඟ ඉන්නේ කිව්වට මුදලාලි තාම ඇවිත් නෑ වගේනේ. ලාම්පුවත් නිවලා දාන්න ඕන. කවුරු හරි දැක්කොත් එමි ඉවරයි. කවුද බං? කවුරු හරි ඇවිල්ලා නතර වුණා වැට ළඟ. ඔම්ම සත්තු නොකර ඉඳපන්. මගේ සුමනෝ මම එනවා ඔයව බලන්ඩ සුමනෝ. මලද ගෙදරින් පැනගත්තෙත් බෝම අමාරුවෙන්. කට්ටිය කොහෙද ඉතින් කයියට අවුනාම ආය ඉතින් ඉවරයක් නෑ. සුමන මෙලාකටත් වත්ත පහල පොල් කෑල්ලට වෙලා ඉන්න ඇති. හුරු පුරුදු තැනනේ. යන්ටුවන ඉක්මෙන්ට මොකෙක්වත් මුලිච්චෙන්ට කලින්. මේ ඉන්නේ සුමන මගේ සුමනෝ මෙහට වරින් උම්මා කවුද මේ කවුදකො මේ කවුද මේ තියෙන මොන දහන ප්‍රශ්න පිස්සු මේ සමහරු ඉතින් එහෙම නෙමෙයි වගේ නේ ඇසිරේ. ඒ ඉතින් අයියේ එක එක ඉතින් මේ තේන්කී පැටර්න්ස් වෙනස් අයියේ එක්කෙනාගේ මම සින්දු 400කට කියලා තියෙනවා. ආ ඒක CD කීයද මතක නෑ. 16 4ක් අමතරක් කිව්වා 16 4ක් කීයද අයියේ? 16 4ක් මේ අපිට සින්දු 400 ගණන් හදන්න ඔය පිටියෝ 16 4ක් කීයක් වේද? නැගිටලා යනවා හොඳේ. මම විතර නෙමෙයි. ඒව තමයි ඉන්නෝ කෙලින් ඉන්නෝ අයියේ. ඔව් නෑ අයියේ මේ උග නවත්තලා දාමු අයියේ. ඔය අහන ප්‍රශ්න වලට මට ඔයාලට උත්තර දෙන්න බෑ අයියේ. මොකද මං ඉන්නේ වෙන ෆීලින් එක ඔයා ඉන්නේ වෙන ෆීලින් එක. අයියේ මැරෙන්න එකපාරයි. ගහන්නද?
ශේප් එකේ විත යන්න මොකෙක්වත් බලන්න නැති ගානට. යම් මචං. ඕම ඇවිදගෙන යන්න. කිලෝමීටර් 2700ක් විතර ගියා. දවල් කෑමට අපි තව ටිකකින් නවත්තමු අර පාර්කින්ගේදී. අද වැලන්ටයින් එකනේ. කිල්ලගොල්ල පිරලා ඇති. සුදුවම් මිනිදර්. හේයි අරගෙන කන දැනගන්න. සුදුවම්මි ඔයා මොකද මේ පාර්කිය කරන්නේ? මීට වැඩිය හොඳයි. අනේ මම මේ ගණන් ටික අහගන්න කියලාද පාර්කිකට ආවා. මම මේ අතරන අයියා කෙනෙක්. එයා මට අද ක්ලාස් කරනවා. ඕ ඒමද හරි. ඕගොල්ලෝ දිගටම වැඩ කරන් යන්න අපි යනවා ඇවිදින්න. හරි මචං ආයෙලා හම්බුම අපි ගියා.